ලංකාවේ විවාහයක් කරගෙන විදේශ රටක පදිංචි වෙලා ඉන්න තැනැත්තෙක්ට හෝ යුවලක්ට ගැටලුවක් තිබෙන්න පුළුවන්. අපි මේ රටේදී දික්කසාදයක් කරගත්තොත් ඒක ලංකාවට ගියාට පස්සේ ඒක වළංගු වෙනවද නැද්ද කියලා ගැටලුවකට මුහුණ පාලා ඉන්න කෙනෙක්ට අද වීඩියෝ එක ඉතාමත් ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා. ඒ නිසා දිගටම රැඳිලා ඉන්න. අද සාකච්ඡා කරන්නේ විදේශීය රටක අධිකරණයකින් ලබා ගන්නා දික්කසාදයක් ශ්‍රී ලංකාවේ නීතිය ශ්‍රී ලංකාව තුළ පිළිගන්නවද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන්. ශ්‍රී ලාංකිකයෙකු නැත්නම් ශ්‍රී ලංකාවේ නීතිය අනුව විවාහයක් සිදු කරගත්ත යුවළක් පිට රටකට ගිහිල්ලා ලබා ගන්නා දික්කසාදයක් ලංකාවේ නීතියේ පිළිගන්නවද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව නොවිසඳුණු ප්‍රශ්නයක් තිබුණා. විවිධ මත ගැටුම් නීති ශාස්ත්‍රය තුළ පවා තිබුණා. ඒ නිසා දැන් මේ ප්‍රශ්නය විසඳලා තියෙනවා. මොකද විවස්ථාදායකයන් ඒ ගැටලුවට විසඳුමක් ලබා දීලා තියෙනවා. නීතියක් සම්මත වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් අපි මේ වීඩියෝ එකකින් වැඩිදුර විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සූදානම් වෙනවා. 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ හා දික්කසාදන ආඥා පනත තමයි ශ්‍රී ලංකාවේ විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් වන සාමාන්‍ය නීතිය විදිහට ගණන්නේ. ඊට අමතරව උඩරට නීතිය, මුස්ලිම් නීතිය ආදී වශයෙන් නීතිත් විවාහය දික්කසාදය සම්බන්ධයෙන් බලපවත්වන සාමාන්‍ය විවාහයක් සිදු කරගත්තු තැනැත්තෙක් තැනැත්තියක් සාමාන්‍ය විවාහයක් සිදු කරගෙන විදේශගතව ඉන්න යුවළක් ඒ දික්කසාදය විදේශයකදී ලබාගෙන නැවත ලංකාවට පැමිණීමෙන් පසු ඒ දික්කසාදය ලංකාවේ පිළිගන්නවද නැද්ද? ශ්‍රී ලංකාවේ නීති ශාස්ත්‍රය තුල පවා පසුගිය කාලේ විශාල මත ගැටුමක් තිබුණා මේ කාරණය සම්බන්ධයෙන්. විදේශීය අධිකරණයකින් ලබා දෙන දික්කසාදයක් ශ්‍රී ලංකාවේ නීතියෙන් පිළිගන්නවද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාවේ නීතිය යටතේ විවාහ වෙලා විදේශයකදී සිදු කරගන්නා දික්කසාදයක් ශ්‍රී ලංකාවේ නීතිය පිළිගන්නවද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිටම විවිධ මත ගැටුම් තිබුණා. නිශ්චිත නීතියක් තිබුණේ නැහැ. දැන් මේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඔන්න ඒකට විසඳුමක් ගෙනල්ලා දීලා තියෙනවා නීතිය තුළ. ඒකට ඒ වගේ ගැටලුවක් තියෙනවා නම් අද ඒ පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ. 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ දික්කසාද ආඥා පනත තමයි ශ්‍රී ලංකාවේ සාමාන්‍ය විවාහ සහ දික්කසාද නීතිය සම්බන්ධ නීතිය වෙන්නේ. එම පනතේ නිශ්චිතවම මේ විදේශීය රටක සිදු කර ගන්නා දික්කසාදයක් ලංකාවේ නීතිය තුළ පිළිගන්නවද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් කරුණු සඳහන් වෙලා නැති නිසා නීති ශාස්ත්‍රයේ විවිධ පාර්ශවයන් විවිධ මත දැරුවා මේ කාරණය සම්බන්ධයෙන්. එක් මතයක් තමයි විදේශයකදී ලබා ගන්නා දික්කසාදය ශ්‍රී ලංකාවේ නීතිය පිළිගන්නේ නැහැ. ශ්‍රී ලංකාවට ඇවිල්ලා වෙනම දික්කසාද නඩුවක් දාලා දික්කසාදයක් ලබාගත්තොත් විතරයි ඒක ලංකාව පිළිගන්නේ කියලා මතයක් තිබුණා. ඒ වගේම ඒව මත එන්න හේතුත් තිබුණා. මොකද මේ පනතේ පනත් කළ තිබුණ යම් යම් ගැටලු නිසා. ඊළඟට තවත් මතයක් තිබුණා විදේශීය රටක සිදු කරගන්න දික්කසාදයක් ලංකාවේ ඇවිල්ලා ලංකාවේ අධිකරණයකින් පිළිගන්නා බවට ප්‍රකාශ කළොත් එවැනි දික්කසාදයක් ලංකාවේ පිළිගන්නවා කියන මතය. මේ කොහොම හරි මේ මෑතක් වනතුරුම මේ ගැටලුවට නිශ්චිත විසඳුමක් තිබුණේ නැහැ. අධිකරණ විවිධ මත දැරුවා. කොහොම හරි මේ ගැටලුවට 2023 වර්ෂයේදී අභියාචන අධිකරණයෙන් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. CA-RIT 266 2021 අභියාචන අධිකරණ නඩුව. එම නඩුවේදී 2023 වර්ෂයේම නඩුවේ තීන්දුවෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා විදේශීය රටක සිදු කරගන්නා දික්කසාදයක් මෙරට අධිකරණයකදී ප්‍රකාශයට පත් කරවා ගැනීමෙන් ශ්‍රී ලංකාවේ අධිකරණය මගින් පිළිගතහොත් පිට රටකදී සිදු කරගන්නා දික්කසාදය ශ්‍රී ලංකාවේ නීතියේ පිළිගන්නවා කියන කාරණය. කොහොම හරි මේ වෙනකොට ඒ සියලු මත ගැටුම් අවසන් වෙලා විවස්ථාදායකයෙකු විසින් මේ සම්බන්ධයෙන් විවස්ථාපිතව මේ කාරණේ පිළි අරන් තියෙනවා. මේ අභියාචනාධිකරණ නඩුවේදී ලබා දුන් තීරණයට සමාන පිළිගැනීමක් කරලා තියෙනවා විවස්ථාදායකයෙකු විසින්. පනතක් සම්මත වෙලා තියෙනවා. ඒ ආපු අලුත්ම පනත තමයි 2024 අංක 49 දරන විදේශ නඩු තීන්දුව අන්‍යෝන්‍යව පිළිගැනීම ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත. එම පනත මගින් මේ තිබ මත ගැටුම් ප්‍රශ්නවලට නිශ්චිත ස්ථිරසාර විසඳුමක් ලබා දීලා තිබෙනවා විවස්ථාදායකයන්. ඒ නිසා දැන් කිසිම ගැටලුවක් නැහැ.
විදේශයකදී සිදු කරගන්නා ලද දික්කසාදයක් ශ්‍රී ලංකාවේ නීතිය තුළ පිළිගැනීමට ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා වෙනම දික්කසාද නඩුවක් නොපවරා. විදේශීය රටක සිදු කරගන්නා දික්කසාදයක් ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට නම් ඒ ශ්‍රී ලංකාවේ දිසාධිකරණයක් මගින් එකී නඩු තීන්දුව ශ්‍රී ලංකාවේ පිළිගන්නා බවට ඉන් ප්‍රකාශයට පත් කරනු ලැබුවොත් විතරයි විදේශ රටකදී සිදු කරගන්නා ලද දික්කසාදයක් ශ්‍රී ලංකාවේ නීතියෙන් පිළිගැනීමක් ලැබෙන්නේ ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමක් ලැබෙන්නේ. එසේ නොකර ශ්‍රී ලංකාවේ අධිකරණයක් තුලින් ප්‍රකාශයට පත් කරවා නොගෙන නැවත විවාහයකට ඇතුළත් වුණොත් ශ්‍රී ලංකාව තුළ අනාචාරය නැමැති සිවිල් වරදට වැරදිකාරයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බහුව විවාහයට වැරදිකාරයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි ඔබ විවාහ වුණේ ශ්‍රී ලංකාව තුළ නම් විදේශයකට ගිහිල්ලා නම් දික්කසාදය ලබාගෙන තියෙන්නේ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ එම දික්කසාදය අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව තුළ නැවත බලාත්මක කරගන්න ශ්‍රී ලංකාවේ අධිකරණයකින් ප්‍රකාශයට පත් කරවා ගත යුතු වෙනවා. ප්‍රකාශනාත්මක නියෝගයක් ලබා ගත යුතු වෙනවා. එකී දික්කසාදය ශ්‍රී ලංකාව තුළ පිළිගන්නවා කියන ප්‍රකාශය ලබා ගත යුතු වෙනවා. ඒ අනුව විදේශයකදී ලබා ගන්නා දික්කසාදයක් ශ්‍රී ලංකාවේ නීතිය තුළ වළංගුභාවයක් ඇති කිරීමට එකී දික්කසාද තීන්දුව ශ්‍රී ලංකාව තුළ වළංගු බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ දිසාධිකරණයක නඩු පැවරීම සිදු කළ යුතු වෙනවා. මේක ඉතාම කෙටි කාලයකින් අවසන් කළ යුතු වෙන නඩු කටයුත්තක්. ඒ නිසා ඇතමෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් නැවත නඩු පවරනවා නම් නැවත ගැටලුවකට ලක් වෙයි කියලා. එහෙම නැහැ. ඉක්මනට මේ නඩු අවසන් කර ගැනීමට ප්‍රතිපාදන පනත තුල තියෙනවා. ඒ අනුව විදේශීය දික්කසාදයක් ශ්‍රී ලංකාව තුළ වළංගු බවට ප්‍රකාශ කරවා ගැනීමේ නඩුකරයක් පැවරීමේදී ඒ විදේශීය රට තුළ විදේශීය රටින් ලබා දෙන දික්කසාද තීන්දුව සහ ඊට අදාළ සියලු ලේඛන ශ්‍රී ලංකාවේ අදාළ දිසාධිකරණයට ඉදිරිපත් කරලා තමයි ඒ දික්කසාදය ලබා ගැනීම අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම දික්කසාද තීන්දුව සමග විදේශ රටේ විදේශීය භාෂාවකින් නම් ඒ තීන්දුව තියෙන්නේ. ඒක ලංකාවේ දිසාධිකරණයේ අධිකරණ භාෂාවෙන් අධිකරණ භාෂාව බොහෝ දුරට සිංහල අධිකරණ භාෂාවෙන් දික්කසාද තීන්දුවේ පරිවර්තනයක් ඉදිරිපත් කළ යුතු වෙනවා. විදේශීය රටක දික්කසාදයක් ලංකාවේ නීතිය තුළ බලාත්මක බවට ප්‍රකාශ කරවා ගැනීමට අධිකරණයක නඩුකරයක් ගොනු කරනවා නම් විදේශීය නඩු තීන්දුව ලබා දුන් දිනේ ඉඳලා අවුරුදු 10ක් ඇතුළත මෙවැනි නඩුකරයක් ශ්‍රී ලංකාවේ අධිකරණයක් තුළ ගොනු කළ යුතු වෙනවා. එහෙම නැත්නම් කාලය පැන්නට පස්සේ බලාත්මක භාවයක් ලබා දීමේ හැකියාවක් නැහැ. මේ විදේශ රටේ මුල් අධිකරණයෙන් ලබා දීපු දික්කසාද තීන්දුවේ සහතිකයක් හෝ ඒ අධිකරණයෙන් ලබා දීපු සහතික කරන ලද පිටපතක් ශ්‍රී ලංකාවේ අධිකරණ භාෂාවේ පරිවර්තනයක්ද සමගින් අවශ්‍ය ලේඛන ගොනු කර මෙරට දිසාධිකරණයක ලඝුකාරී පටිපාටි අනුව නඩුවක් පවරා එය ප්‍රකාශ කරවා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ලඝුකාරී පටිපාටිය කියලා කියන්නේ ඊටාම කෙටියෙන් නඩුව අවසන් කරගන්න කාර්ය පටිපාටියක් අධිකරණ තුල අනුගමනය කරන ලබන. ඒ නිසා සාමාන්‍ය පටිපාටිය නෙමෙයි සාමාන්‍ය පටිපාටිය ටිකක් දීර්ඝයි. නිසා කෙටියෙන් දික්කසාද නියෝගය ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම මෙවැනි නඩුකරයක් පවරද්දී එම නඩුකරය තුලින් මෙරට අධිකරණයෙන් අපිට ඉල්ලීම් කිහිපයක් සිදු කරන්න පුළුවන්. මේ රටේ එම නඩු තීන්දුව පිළිගන්නා ලෙසත් ලියාපදිංචි කරන ලෙසත් බලාත්මක කරන ලෙසත් ආයාචනා කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ වගේ නඩුකරයක ශ්‍රී ලංකාවේ අධිකරණයක් සාක්ෂි මෙහෙයවීමක් නැවත සිදු කරන්නේ නැහැ. ඒ වගේම නඩුව ගොනු කරපු දවසේ ඉඳලා මාස 6ක් ඇතුළත මේ වගේ නඩුවක නඩු කටයුතු අවසන් කරන්න ඕනි කියලා තමයි තියෙන්නේ. මෙහිදී විශේෂයෙන්ම මෙහිදී ඇතමෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දෙන්නම විදේශයේදී ඉන්න ඕනේද? දෙන්නම විදේශයේ ඉඳලා ලබාගත්තු දික්කසාදයක්ද ලංකාවේ පිළිගන්නේ කියන එක. එහෙම නෑ. එක් පාර්ශවයක් ශ්‍රී ලංකාවේ පිළිගැනීමකට ලක් කරන්න නම් අදාළ විවාහ යෝනියේ එක් පාර්ශවයකට ඒ ඉල්ලීම කරලා ලබාගත් නියෝගයක් උනත් ලංකාවේ අධිකරණයකින් පිළිගන්නවා. ඒ රටේ නිසි නීතිමය පටිපාටි අනුව ලබා දීලා තියෙන දික්කසාදයක් නම් ඒ රටේ පිළිගන්න දික්කසාදයක් නම් විශේෂයෙන්ම අපි මුලින් සඳහන් කරපු 2024 අංක 49 දරන විදේශ නඩු තීන්දුව අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත
ගත්තාම එම පනත බලාත්මක කිරීමේදී උද්ගත වන ගැටලුවක් සම්බන්ධයෙන් විදේශීය රටවල් 53ක් සඳහන් කරලා තියෙනවා. එවැනි රටවලින් ලබා දෙන දික්කසාද තීන්දුව ශ්‍රී ලංකාවේ අධිකරණයක පිළිගන්නා බවට 2025 3/28 වෙනිදා අංක 24 29 ඉරක් 51 දරන ගැසට් පත්‍රයේ කුමන රටවල දික්කසාද තීන්දුවද මෙරට අධිකරණයක පිළිගන්නේ කියන කාරණය සම්බන්ධයෙන් එම ගැසට් පත්‍රයේ සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම පනතේ කියනවා විවාහයේ එක් පාර්ශවයක් හෝ නඩු තීන්දුව දිනේදී ඒ රටේ පදිංචි වෙලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් විවාහයේ පාර්ශවයක් නඩු තීන්දුව දිනේට පෙර සිටම වසරකට වැඩි කාලයක් ඒ රටේ වාසය කරලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් නඩුවේහි පාර්ශවයක් අදාළ රටේ තීන්දුව ලබා දෙන දිනයේදී ඒ රටේ පුරවැසියෙකුව ඉඳලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් විවාහයේ දෙපාර්ශ්වයම ඒ අධිකරණයේ අධිකරණ බලයට යටත් වෙලා ඉඳලා තියෙන්න ඕනේ තීන්දුව දෙද්දී. එහෙම වෙනවා නම් විතරයි ඔය කොන්දේසි වලින් එකක් සම්පූර්ණ වෙනවා නම් විතරයි ඒකේ විදේශීය දික්කසාද නඩු තීන්දුවක් ශ්‍රී ලංකාවේ අධිකරණයක් මගින් පිළිගැනීමක් ලැබෙන්නේ. පනත ප්‍රකාරව විදේශයකදී ලබාගත් දික්කසාද තීන්දුවක් ලංකාවේ අධිකරණයකින් එක හෙලාම පිළිගන්නේ නැහැ. ඒකට සම්තෘප්ත කළ යුතු අවශ්‍යතා කිහිපයක් තිබෙනවා. පරිපූර්ණ කළ යුතු, සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා කිහිපයක් තිබෙනවා. මේ යටතේ ගත්තම දික්කසාදේ ලබා දීම සඳහා එකේ තීන්දුව ලබා දුන් අධිකරණයට නිසි බලයක් තිබුණාද කියලා සොයා බැලුවා. එහිදී දික්කසාදේ සිදුවන අවස්ථාවේ අදාළ පාර්ශ්වයන් එම රටේ පුරවැසියන් හෝ ස්ථීර පදිංචිකරුවන් නම් එරට අධිකරණයට නිසි බලයක් තිබුණා කියලා පිළිගන්නවා. ඒ වගේම ලංකාව තුළ එකේ දික්කසාදේ පිළිගන්නවද නැද්ද කියන කාරණේ තීරණය කරද්දී සලකලා බලන තවත් කාරණයක් තමයි කී විදේශීය දික්කසාද නියෝගය අවසානාත්මක සහ තීරණාත්මක එකක්ද යන්න සොයා බැලෙනවා ලංකාවේ අධිකරණයකින්. ඒ වගේම නඩුව බොනු කළ දිනේ වන විට ඒ නඩු තීන්දුව මේ පනත අදාළ වෙන නඩු තීන්දුවක්ද කියන එක සොයා බැලෙනවා. එවැනි නඩු තීන්දුව ලංකාවේ අධිකරණය තුල පිළිගැනීමට නම් තවදුරටත් නඩුව ගොනු කළ දිනේ වන විට ඒ නඩු තීන්දුව මේ පනතට අදාළ වන නඩු තීන්දුවක් බවටත් නඩුව ගොනු කරන පාර්ශවයට විදේශ අධිකරණයෙන් ලබා දුන් දික්කසාද තීන්දුව යටතේ යම් අයිතිවාසිකමක් සම්බන්ධතාවයක් හෝ ප්‍රතිලාභයක් හෝ අයිතියක් තත්ත්වයක් හෝ හිමිකමක් උපචිතව තිබුණාද කියන එක ඒ වගේම අවසර 10ක් තුල එකේ නඩුව ගොනු කරලා තියෙනවද කියන කාරණා මෙරට අධිකරණයක් ඉදිරියේ ඔප්පු කළ යුතු වෙනවා සහ සන්තුෂ්ත කළ යුතු වෙනවා. එවැනි අවස්ථාවක අධිකරණය බැලුව බැලමටම සෑහීමකටපත් වෙනවා නම් ඒ නඩු තීන්දුව ලියාපදිංචි කරන්න මුලින්ම කටයුතු කරනවා. ඒක තමයි පළවෙනි පියවර. අධිකරණයේ වෙන නඩුවක් ගොනු කරාට පස්සේ ඒ කාරණා ටික සන්තුෂ්ත වුණාට පස්සේ අධිකරණය මුලින්ම බැලුව බැලමට පෙන්නනවා නම් ඒ කාරණා ටික පිළිබඳ අධිකරණය සෑහීමකටපත් වෙනවා නම් අධිකරණයේ මුලින්ම එකී විදේශීය නඩු තීන්දුව ශ්‍රී ලංකාවේ අධිකරණයක් තුළ ලියාපදිංචි කරන්න කටයුතු කරනවා. එසේ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව මේ නඩු තීන්දුව ලබා දීමේදී විදේශීය රටේ දෙපාර්ශ්වයම සහභාගී වෙලා නම් ඒ නඩු තීන්දුව ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ පිළිගනිමින් ප්‍රකාශයක් කළ යුතු වෙනවා. එහෙම නැත්නම් එක් පාර්ශ්වයක නම් අදාළ රටේ ඒ නඩු තීන්දුව ලබා දීලා තියෙන්නේ මේ රටේ එවැනි නඩු තීන්දුවක් ලියාපදිංචි කළාට පසුව එම නඩුවට සහභාගී නොවූ අනෙක් පාර්ශවයට දැන්වීම් නිකුත් කළ යුතු වෙනවා. දැන්වීම් නිකුත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ විරෝධතා තිබෙනවද නැද්ද කියන එක සලකලා බලලා එවැනි නඩු තීන්දුවක් ශ්‍රී ලංකාවේ අධිකරණයකින් පිළිගැනීමේ හැකියාවක් තිබෙනවා. එවැනි දැන්වීමක් යම් එකකින් යම් පාර්ශවයකට ලැබුණොත් මෙරට අධිකරණයක පෙනී ඉඳලා ඒකට විරෝධතා දක්වන්න ඒ පාර්ශවයට හැකියාවක් තිබෙනවා මෙරට අධිකරණයක් ඉදිරිපිට. එහෙම විරෝධතාවයන් ඉදිරිපත් වුණාට පස්සේ විදේශ නඩු තීන්දුව පිළිගනිමින් මෙරට අධිකරණයකින් ප්‍රකාශයක් සිදු කරනවා නම් ඉන්නතුරේම නඩුව පවරා ඇති බවට දිසාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් එකී ප්‍රකාශයේ සත්‍ය පිටපතක් බවට ඒ සහතික කරලා ලියාපදිංචිය සඳහා රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලය වෙත යැවිය යුතු වෙනවා. ඒකේ එවැනි ප්‍රකාශනයක් කර ඇති බවට ලියාපදිංචි කරවා ගැනීම සඳහා. විශේෂයෙන්ම අධිකරණ බලය ගත්තම
මෙවැනි නඩුවක් කොළඹ දිසාධිකරණයට හෝ විවාහ වෙලා ඉන්න දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක් පදිංචි වෙලා ඉන්න දිසාධිකරණයට තමයි මේ අධිකරණ බලය තිබෙන්නේ. අදාළ පාර්ශ්වයන් පදිංචි වෙලා ඉන්න අධිකරණයක් නොවන අධිකරණයකට බලතල තියෙනවා විශේෂිතවම කොළඹ දිසාධිකරණයට සමයි මේ සම්බන්ධයෙන් බලතල තියෙන එක. මෙවැනි නඩුවක් කොළඹ දිසාධිකරණයේ හෝ අදාළ පාර්ශ්වයක් පදිංචි වෙලා ඉන්න දිසාධිකරණයක පැවරීමේ හැකියාවක් තිබෙනවා. මේ පනතේ ප්‍රතිපාදන තියෙනවා මේ වගේ නඩුවක් ගොනු කරන අවස්ථාවක මෙවැනි ඉල්ලීමක් සඳහා වංක ලෙස සාවාද්‍ය කරුණු දක්වමින් දියුරුම් ප්‍රකාශයක් ගොනු කරලා ඒ මත දික්කසාදයක් ලබා ගන්න ඉදිරිපත් වෙලා තිබෙනවා නම් එවැනි වරදක් ශ්‍රී ලංකාවේ අපරාධ වරදක් ලෙස සලකලා මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පවරලා රුපියල් ලක්ෂ 2කට නොඅඩු දඩයකට හෝ වසරකට නොඅඩු බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දෙකටම යටත් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඉතා කල්පනාකාරීව ඉන්න ඕනේ මෙවැනි නඩුවක් පවරනකොට අසත්‍ය තොරතුරු මත එවැනි නඩු පවරීමෙන් ඔබ කරදරයට ලක්වීමේ හැකියාවක් තිබෙනවා. ඔන්න අලුත්ම නීතිමය තත්ත්වය තාම පැහැදිලි. ඒ නිසා ලංකාවේ සාමාන්‍ය නීතිය ප්‍රකාරව විවාහ වෙලා විදේශයේ ගත වෙලා ඉන්න යුවලක් විදේශ රටකදී දික්කසාදයක් ලබා ගන්නා ඒ දික්කසාදය ලංකාවේ නීතිය තුල පිළිගන්නේ ඒ කාර්යපටිපාටිය අනුව තමයි. ඒ නිසා යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ලංකාවේ අධිකරණයේ එවැනි දික්කසාදයක් ලංකාවේ අධිකරණයක් තුල බලාත්මක කරගන්න එම කාර්යපටිපාටිය අනුගමනය කරලා තමයි ශ්‍රී ලංකාවේ දික්කසාදයක් ලබා ගැනීමට සිද්ධ වෙන්නේ. එසේ නොකර සිටියොත් විදේශයේදී දික්කසාද වුණා කියලා තවමත් ශ්‍රී ලංකාවේ නීතිය තුල බලාත්මක සහ වළංගු විවාහයක් බවට සලකා ඔබට නීතිය තුල නැවත විවාහයක් කරගත්තොත් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වෙනවා. ඒ නිසා එවැනි දේවල් මගහරව ගන්න ඉතාම පැහැදිලිව ඔබට මේ වීඩියෝ එක තුළින් අවශ්‍ය දැනුම ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව ඉදිරි වීඩියෝස් තුළින් විදේශ රටකදී එළඹි විවාහයක් මෙරට ශ්‍රී ලංකාව තුළ විසිරුවා හරින්න පුළුවන්ද කියන කාරණය සම්බන්ධයෙන් වගේම විදේශීය පුරවැසිභාවය ඇති හෝ ලබා ඇති අයෙකු ශ්‍රී ලාංකිකයෙකු සමග මෙරටදී විවාහ වීම සම්බන්ධ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන්ොත් ඉදිරි වීඩියෝස් වලදී සාකච්ඡා කරන්න අපේක්ෂාවෙන් ඉන්නවා. ටිකටම රැඳිලා ඉන්න